ඉතුරු සල්ලි? ආ. මොනවද උනේ මහත්තයා? බෝන්චි කීයද? 540යි. රුපියල් 35යි. මොනවා කරන්නද මහත්තයා? අපිත් රුපියලක් හරි තියාගන්න එපායි. කැරට් ටීවී එකේ නම් කියනවා දඹුල්ලේ මෙච්චරයි, අරහේ අච්චරයි, මෙහෙ මෙච්චරයි කියලා. පිටකොටුවේ ගිහින් බලන්න එපායි මහත්තයා. අල බවන මිනිස්සු වහ බොනවලු ණය ගෙවා ගන්න බැරුව. අම්මිරිසියක් දෙන්න. අපි එහෙම බලු වැඩ කරන්නේ නෑ මහත්තයා. Excuse me. මට බෝන්චි 250ක් දෙන්න. බෝන්චි? බෝන්චි? මතක නෑ. කොයි වෙලාවෙ බැලුවත් බීලා. ඉස්සෙල්ලා බෝන්චි ගත්තයි කිව්වනම් මගෙන් ගන්න නැතුව වෙන කෙනෙකුෙන් ගන්නවා. මටත් මොකෝ මේව විකුණ ගන්න එපායි මමත්. මහත්තයාට මෙච්චරද? ඔව්. ගෑනු කොහොම ඉන්නවද දන්නේ නෑ. නේද මහත්තයා?